කෙසෙල් කියන්නේ මම වැඩිපුරම ආස දෙයක්. මම බර අඩු කරගන්න කාලෙත් ඒ වගේම අදටත් වැඩිපුරම ගන්න කෙසෙල්. සාමාන්‍යයෙන් අපේ ගෙදර කෙසෙල් ඇවරියක් දවසක්වත් තියෙන එකක් නෙවෙයි කෙසෙල් ඇවරියක් කියන්නේ. බට් මට කියන්නේ හදිස්සියේ හරි කෙසෙල් කන්න බැරි වෙලා පොඩක් වැඩිපුර කෙසෙල් ඉදිලා එහෙම මොකක් හරි වුණොත් ඕනට වඩා ඉදන වුණොත් මං කරන්නේ ටක් ගාලා පෑන් කේක්ස් හදනවා. ඒ කියන්නේ බනානා පෑන් කේක්ස් එහෙම නැත්නම් බනානා ඕට්ස් කේක් ඒ වගේම බනානා කේක්ස් ඒ වගේ මිල්ක් ෂේක් මේ වගේ මොන හරි හදන එක. සෝ ඉතින් මෙදාත් මට ගොඩක් කෙසෙල් වගේක් හම්බුණා. ඒ කියන්නේ ඉක්මනට ඉදෙනවා මේ කෙසෙල්. ඒ හින්දා මං හිතුවා මේවා දාලා මිල්ක් ෂේක් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ විදිහේ ඔයාලා මිල්ක් ෂේක් හදන්න දන්නවනේ. මම ඉතින් මිල්ක් ෂේක් හදන විදිහ කියලා දෙන්න ඕනේ නැහැ. බට් ඒ වුණාට මං කියලා දෙන්නම් මම මිල්ක් ෂේක් හදන්නේ කොහොමද කියලා. කෙසෙල් ටික කපාගත්තා මේ විදිහට බ්ලෙන්ඩර් එකකට දාගත්තා. මම මේකට එකතු කරනවා කේසර් කියලා කියන්නේ සැෆ්‍රන් එකතු කරගන්නවා. මොකද මෙහි ඊසිලි ගන්න පුළුවන් දෙයක් මං හිතන්නේ සැෆ්‍රන්. ඉතින් කිචන් එකේ තිබිලා මට හම්බුණා සැෆ්‍රන්. මං ඉතින් හිතුවා එකක් දාලා හදනවා කියලා. මොකද ඒක කොහොමත් හොඳ හින්දා. ඊට පස්සේ මං මේකෙන් ටිකක් දාගත්තා. මොකද මට තව ටිකක් ඕනේ බිරියානි එක හදන්න. ඒ හින්දා ඊට පස්සේ මේක ඉවරුනහම අලුත් එකක් ගේන්න පුළුවන්. මොකද මේකේ තිබේ පොඩ්ඩයි. ඕකේ දැන් ඊට පස්සේ මං එකතු කරා ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කැමති මිල්ක් එකක්. හේසල්නට්, ඕට්ස්, ඒ වගේම සෝයි මිල්ක්. ඔයාලා බොන කැමති මිල්ක් එකක් ඔයාලට දාගන්න පුළුවන්. දාලි වෙලා ඊට පස්සේ ඉතින් මේක බ්ලෙන්ඩ් කරලා ඉවර වෙලා ඔයාලගේ මග් එකකට හරි ග්ලාස් එකකට හරි දාගෙන බොන්න තියෙන්නේ. මේක දැන් මම නම් හදපු ගමන්ම බිව්වා. මේක තව ටිකක් තියෙන්න අර සැෆ්‍රන් දිය වෙලා මේක තව කහ පාට වෙනවා. ඇත්තමයි ටේස්ට් එක මාර රසයි. මම ගොඩක් එන්ජොයි කරා. ඕකේ දැන් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. Bye bye guys.